Ane godak kan ada Pak. Enak banget nih. Ama. Wah, udah kan. Ane kan makan. Wah, lu. Oh, rekat dak mandak kau ya dagen ino. Rekat. Oyage homa tama. Oh, mage lagi nih. Oyage rekat tiga tadi. Lagi. Ekane meyan. Enak banget. Meake mede apuelena kanu ge opadu. Age hati aku. ඔහෙන් හරි කැමරාවක් ගෙනහලා අනුන්ගේ එකක් හොයනවා. කවන්න කොල්ලට හොඳ නම් අපිට මොකෝනේ. ඔව් ගන්නකොට අපිට මොට්ටෝ. ඒක නෙමෙයි. එහෙනම් ගන්නේ. එයාගේ සායේ තව කට්ටිය ඉන්නවා. යකෝ සායේ දෙන්නේ නැද? එහෙනම් රේන්දේ. රේන්ද නම් රේන්ද අල්ලුවා දුවද? එහෙම නෙමෙයි. එහෙනම් එයාගේ සායයට. එයානේ සායට නෙමෙයි සහයෝගයට. සහයෝ ඒ හින්දා වැඩ අනිත් කැමරාව අල්ලගෙන ඉන්නේ. ඔව් ඒගොල්ලෝ ඔක්කොම පුදුක් වෙනවා. අනේ එහෙම නෙමෙයි යන්නේ. එහෙනම් අනේ මේ ගමට ආපු ලස්සන කොල්ලා. ඔව් දැන් තමයි ආවේ. ඔව් මේ වගේ කුමාරයෙක් ඉතින් මේ ගමේම දැකලා නැහැ. ගමේම දැකලා නැහැ. ඒකට කෙල්ල විතර නෙමෙයි කොල්ලොත් කැමරාව අල්ලන්නේ. උන්ට සිටේ ඇති මාව අරන් යන්නේ නැහැ. ඔයාට වගේම තමයි. මාතත් වගේ තමයි. ඔයා ඉතින් මාව අරන් ගියා වගේ. ඔව් ඉතින් නෑ කියන්න බෑනේ. නෑ කියන්න බෑනේ. සාපුත් එක තියෙනවා. ඒක නෙමෙයි රත්තරාමාල්. රත්තරාමාල් මොකද කියන්නේ? ඇයි දැන් මේ කට්ටිය මාදියා බලන්න. වාගේ ලස්සන. අනේ ඒක නෙමෙයි යන්නේ. එහෙනම් අනේ මෙතන මොකද්ද වෙනවා කියලා මට තේරෙනවා. අවව මොකද්ද වෙනවා? මොනවා නමුත් මොකක් හරි සිදු වෙමින් පවතිනවා. ඔක්කොම බලාගෙන ඉන්න ඇති නිකන් වෙවුලනවත් වගේ. ගණන් ගන්නපත් වතුර ටිකක් වගේ නිකන් බිම තිබුණොත් එහෙම. අනේ කියලා ගිනවා මෙහෙට වැක්කිරෙනවා. ඒක නේදයි. නෑ රාජ්‍ය කන්නාඩි දෙක දාගෙන කටින් බලන්න. ආමයි. ඒක නෙමෙයි රත්තරාමාල්. මම බොහොම දුර පළාතක ඉඳන් ආවා. අනේ කොහෙන්ද ආවේ? ඔයාටත් ඉතින් ඕනේ නැති දෙයක් නෑ. මම කොහෙන්ද ආවේ ඒක තමයි. දැන් ඔයා කිව්ව අනුන්ගේ හොයන්නේ අර කට්ටියයි කියලා. දැන් ඉතින් ඔයාගේ එහෙම නෙමෙයිනේ අනේ. එහෙනම් ඔයාගේ ඔයා දුර පළාතින් ආවා කියලානේ. ඔව් ඉතින්. ඉතින් මං ආවේ කොහෙන්ද ආවේ? ඔයාට වැඩක් නැහනේ. ඒක නෙමෙයි යන්නේ. එහෙනම් දුර පළාතක ඉඳන් ආවේ. ඔව්. ඔව් ඉතින් අනේ ආයහන්. ඉතින් මං ඉන්නේ. ඒකනේ මං කිව්වේ. දැන් මං ඔයාව ගෙනාවේ සායෙටනේ. සායෙන් නෙමෙයි 70. ඒකටවත් නෑනේ කිසිම සපෝට් එකක්. යකෝ රේන්දද? ඔව් ඕක 70 දැන් නූලක් ගැට ගහන්න එකක් නෑ වගේ මට. 70 කටුත් නෑනේ. ඔව්. ඒක නෙමෙයි. එහෙනම් කොහොම දුර පළාතක ඉඳන් ආවේ අනේ කියනවා. කියන්න ඉතින් මේ ආපු වෙලාවේ ඔව්. මෙයා දැක්කම මට එක එක දේවල් මතක් වෙනවා. මොනවාද හරි මතක් වෙන්නේ? මට අනේ හිතකට කවි ටිකක් කියන්න හිතගෙන නෙමෙයි ඈ. ඔව්. මේ වෙන ඉඳගෙන කවි කියන්න බැයිද? ඔයා කැමති මං ඉඳ ගන්නවට. ඔව්.
හරි හිතයි නේ ඔයාට. එහෙම නෙමෙයි. ඔයා කැමති නෑ මං කියනවට. නංගි. අප්පට ඕ. අපේ පුතේ ඇස් දෙක වහගන්න. එයා බලන්නේ ඉන්න මගේ ඉතින් ඇස් දෙකෙන් ගිලී කියලා. එයා ඇස් දෙකෙන් ගිලින්න වගේ බලන්නේ. අපේ එහෙම තමයි ඔයා දැක්කහම. අනේ නංගි පොඩ්ඩක් ඉනහම එන්න කඩ් එක බැදගෙන. ඔයාගේ දත් නැති කිව්ව හැබැයි. දත් දෙනවලු දැන්. ඔන්න පුතේ හිතගෙන ආවියක් කියන්නයි යන්නේ. මොකක්? හිතගෙන කවියක් කියන්නේ. හිතගෙන කවියක් කියන්න බං. හැබැයි මෙහෙමයි. ඔව්. මට ඔයා මුල්ලට වැඩි. ඔයා මුල්ලට වැඩි. මම මුල්ලට වැඩිද? ඔව් ඔයා සාමාන්‍ය මේ පැත්තට ආපුවා මුළු ගහනවා කියලා දන්නවා. මම මුළු ගහනවා ඉතින්. නැත්තම් බේරෙන්න බෑනේ. ඔව් අනේ අන්නතන එන්නකො මට ඔයාගේ මූණ බලන්න. හැබැයි ඔයාගේ සායයට ආපු එක්කෙනා පස්සෙමයි ඉන්නේ. ඔයාගේ සායයට ආපු එක්කෙනා. එයා දැන් මෙහෙමනේ. ඔව්. එයා දැන් මේ රේන්දට ඇවිල්ලා ඉන්නේ දැන්. රේන්දට එන පුතේ මෙතෙන්ට එන්න ඕනේ. අතෙන්ට යන්න ඕනේ. කොල්ලා බය වෙලා ඉන්නේ කොල්ලාගෙන ඔක්කොම කියයි කියලා. ඔව් කියලා දාන්න. ගමන් අපිට මොකෝ අනුන්ගේ දේවල්. අනුන්ගේ දේවල් ගන්න. ඔන්න ඔය කියලා දාමු. කියලා දාමු. ඔන්න පුතේ නා ඉන්නකන ගත්තා. මේක රෙද්දාගේ මොනව කරන්නේ? අනේ මම කුඩේ වගේ. ඒ වගේ. එහෙමනේ මේ ඔන්න පුතේ. ආගේපම් බලන්න. නන්දගෙයිට දූ කොමනි මට දෙන්න. හොඳටම හොඳයිනේ. දුන්නා එන්නේ. මම වැඩ ගන්න. මේ දවස්වල කොහොමදත් මොකද යන්න? සුනාමි වගේ ඇහිලා නේකින්ද වැඩ ගන්න එන්න. ඔයාට වැඩ නැහැ නේද? නන්දගෙයිට හොරාට ගනලා යන්න. ඒක නම් ජෝක් වැඩේ. මටත් මාත් කැමතියි. ගලවන්න. මගේ හිතේ දෙන්න වරගෙන. යක්කෝ හරි කෙලියන්නේ. අයියා මේ කාලේ දෙන්නම ගිහිල්ලා මේ කන්න දෙන්න හරි අමාරුයි. ඔයාද කඩ දෙන්නේ මාන්ද? ඒක ඔයා මං කිව්වේ අනුන්ගේ වගේ හොයන්නේ. ඒක තමයි අපෝ එකක් අනේ කමන්නේ අනේ මට පුළුවන්. පුළුවන්. පුළුවන් විදිහට එක වෙලා කඩ දෙනවා තුන් පාරකට බෙදලා. අම්මටමයි. ඒක හොඳටම හොඳයි. එහෙම නෙමෙයි යන්නේ. එහෙනම් අනේ. පුතේ දැන් තමයි ගලාගෙන ඉන්න බෑ. ඕන්න පුතේ. කායික කියන්න බලන්න. අnder යාමේ හිරු බත යන වෙලාවක සොපේටෝ. මේකට අතතියම් බර කල්පනාවක්. අනේ හොඳටම හොඳයි. නාවිදදී තනියම හුද කලාවක එන්නදනාගේ කවුරුද කියලා අනේ මාවත් එක්ක යන්න අනේ. අපි අපෝ ඔයාව තනියට ගෙනියන්න පුළුවන්. අනේ මාවත් එක්ක යන්න. හැබැයි මෙහෙමයි. ඔව්. පද තුනක් විතර හොදට යනකොට අන්තිම එක වරදිනවා. අනේ වදිනවා. ඔව් පුතේ. මොකද අනේ? අනේ මම ඔයා උගන්නපුවා තම. එයා තුනක් හොදට දීලා එකක් වරදිලා තියෙනවා. ඒක පරිදි දෙන්න ඕනේ. ඔව්. ඔන්න පුතේ තව එකක් ගලාගෙන. අපේ කියන්නේ ඔයා මේ ගලන් මේ මට හිතෙන්නේ දැන් වැස්සනම් පෑවුවා. සාමාන්‍ය නේද තව එකක් කියන්න. තව එකක් කියන්න. ඔයාට මොකද ඉතින් ගලාගෙන යන එකට ඉතින් ගලා ගන්න. ආදරේ ගුණ වදන සුදෝරුව දකින්න කොට. අනේ අපේ මාත් දැක්කා. ඉවතිය හැකිද හදවත ඇති කොල්ලෙකුට. අනේ අපේ මං වදන කියන්නට හිතුණා විනෝදෙට. හොඳටම හොඳයි. මම හරි ආදරේ නුඹ ඔය හිනාවට. මම කිව්වේ තුනක් විතර හොදට යනකොට එකක් වරද. ඔන්න මුට ඔයාට එකක් කියන්නේ. මට? ඔව්. අනේ අපෝ එපා මට නම්. එහෙනම් මෙයාට එකක් කියන්න. අන්න යාට කියන දාන්නකො. අපේ පුතේ කොල්ලා කලකිරිලා ඉන්නේ. මේකට අත තියා බර කල්පනා. නෑ නෑ එහෙම නෙමෙයිනේ. ඔන්න මුතේ. යාට කියන දාන්නකො. අතට ගියත් කන වන්දික ගිලී ගියා. යකෝ ගිලිනවා තමයි මාත් දැන් ගිලන ආවේ. මොනට ගියත් දොන දෙවිදික පිළි ගියා. යකෝ බේරනවා තමයි. ඉන්දට ගියත් එළි වෙන දුරු නින්ද ගියා. අනේ අපේ ඔව්. උඹදී වන විතදී මාහට වවන ගියා. ඒයි අපේ යකෝ වෙලාවට හොඳ මම බඩේ ගියේ නෑනේ. මොකද මොලාට උදේ වතුරක් නැතුව ආවේ. ඔව්. ආවෙන් ඉතුරු ටික කරගත්තා. ඔව් මං කතාරු හින්දා වතුරා. ඔව් ඔයාගෙන නාහින වතුර තිබ්බනේ ඉතින් එතනින් පල්ලයට ඕන දෙයක්. මං කතාරු හින්දා ආවා. ඒක නෙමෙයි රත්තරන් මල්. ඒ රත්තරන් ඒක අයියේ තවත් කවියනවා. යකෝ යාට දැන් ගලාගෙන එනවනේ. අනේ නාකි කට වහගන්න. ඈ නාකිගේ සාද්දේට මගේ කන් දෙක කීංගා. ඔන්න මුතේ තව එකක්. කියපන් පුතේ තව එකක්. නාමල්ලෝනි නංනාග හයතට යනෝ. අනේ අපේ වදමල්ලෝනි නංගද ගහලකට යනෝ. අනේ අපේ හොඳටම හොඳයි. සපුමල්ලෝනි නං සපු ගහලකට යමු. ඒක හොයන්නද? මගේ නම ඕනි නම් කචේරියට යමු. අපේ උතේ. අනේ අපේ මේක කච්චේරි තරම් තමයි මෙතන දැන් බලනකොට. ඔව් අර බලා හිටු විතර මරින්න ඇදිලා ගියා. ඔව් ඇදිනවා දැන් මන් දන්නා ඉන්නේ. වයසට ගියත් හවසට ගෙදර පුතේ. හැබැයි ආ හවසටත් මේ
මෙහෙ ඔය තමයි. මානගේ කොල්ලෙක් දැක්කම යන්න හිතේ යන්නේ. අමිල යවන්නයක් වා දවසක්. අමිල මිල කරන්න බෑ යා. කරන්න බෑ මිල කරන්න. අපි අප්පු ඒ වගේ අදින් ඉවරුනොත් හොඳයි. එහෙමයි ඉතින් ගෙදර කට්ටියට පවුනන අපි කන අහයි ගහන්න දෙයක් නැහැ නේ.